ආයුබෝවන් හැමෝටම ඔන්න අද අපි හදන්න යන්නේ අවන් එකක් නැතුව වුණත් ගෙදර දරලිපේම හදාගන්න පුළුවන් මෙන්න මේ වගේ රසම රස කේක් එකක් හදාගන්න විදිය තමයි අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් වැඩි විස්තර නැතුව අපි වීඩියෝ එක ඉස්සරහට යමු. අපිට මුලින්ම ඕන මෙන්න මේ වගේ බිත්තර තුනක්, ඊට පස්සේ පිටි ග්‍රෑම් 150ක්, සීනි ග්‍රෑම් 150ක්, අපිට තව වැනිලා ඕන, බේකින් පවුඩර් ඕන. ඉස්සෙල්ලම අපි පිටි ග්‍රෑම් 150 මේ වගේ පෙනේරයකට දාගත්තා. ඒකට අපි බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරගෙන අපි මේ පිටි ටික මේ විදියට හලා ගන්නවා. හලාගෙන ඔයාලා මේ පිටි එක ආයෙත් පැත්තකින් තියාගන්න. ඉතින් පිටි එක හලාගෙන පැත්තකින් තියාගෙන අපි බිත්තර තුනක් ගහලා මෙන්න මේ වගේ වාජනයකට අපි දාගන්නවා. ඉතින් මේක ටිකක් මේ විදිහට ගහගෙන අපි ඒකට සීනි ග්‍රෑම් 150 මේ විදිහට එකතු කරනවා. සීනි ග්‍රෑම් 150 එකතු කරගෙන මේක හොඳට කවලම් කරගන්න. ඔයාලට අතට තේරෙනවා මේකේ සීනියට දිය වෙන ප්‍රමාණයක් ඒ වෙනකන් ඔයාලා මේක හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ අපි වැනිලා තේ හැඳි එකකුත් මේකට එකතු කරගන්නවා. ඒකත් අපි හොඳට කවලම් කරගන්නවා. ඉතින් අපි දැන් විනාඩි 3ක් විතර අපි මේක හොඳට කවලම් කරගත්ත මේ විදිහට. දැන් සීනි ටික හොඳට දිය වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි පිටි ග්‍රෑම් 150 ඒකෙන් ටිකක් එකතු කරගෙන මේක ආයි අපි කවලම් කරගන්නවා මේ විදිහට. ඉතින් පිටි ටික එකපාර දාලා කවලම් කරගන්න යන්න පෙමුණුත් අමාරුයි. ඉතින් ටික ටික දාලා දෙපාරකට හරි තුන් පාරකට හරි ඔයාලා පිටි එකතු කරගෙන මේ විදිහට කවලම් කරගන්න. ඉතින් අපි ඊතුරු පිටි ටිකත් මේ විදිහටම එකතු කරගෙන දැන් මේක හොඳට කවලම් කරගන්නවා. ඉතින් විශේෂත්වය තියෙන්නේ අද අපි මේකට බටර් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඔයාලට ඕන නම් බටර් පාවිච්චි කරන්නත් පුළුවන් මේකට. ඉතින් අපි අද මේකට එකතු කරගන්නේ පොල් තෙල්. පොල් තෙල් මේස හැන්දි දෙකක් තමයි අද අපි මේ කේක් එකට එකතු කරගන්න. ඉතින් ඔයාලට බටර් එකතු කරගන්න පුළුවන් නම් කේක් එකේ රස තවත් ඔයාලට වැඩි කරගන්න පුළුවන්. ඉතින් පොල් තෙලුත් එකතු කරගෙන මේ විදිහට අපි හොඳට කවලම් කරගන්නවා. ඉතින් දැන් මේක හොඳ ක්‍රීම් එකක් වගේ වෙනකන් ඔයාලා තව විනාඩි 2ක් 3ක් වගේ කාලයක් හොඳට මේක මේ විදිහට කවලම් කරගන්න. ඉතින් ක්‍රීම් එකක් වගේ වුණාම ඔයාලට තේරෙනවා එහෙම නූලේ වැක් කරනවා මේක පිටි එක. ඉතින් දැන් අපි අපේ බැටර් එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ ෆෑන් එකකට මේ වගේ පොල් තෙල් දාගෙන පොල් තෙල් ටික හොඳට ෆෑන් එකේ අතුර ගන්නවා. ඉතින් මේකට ෆෑන් එකක්ම ඕනේ කියලා නැහැ. ඉතින් ඔයාලට ෆෑන් එකක් ගන්න තියෙනවා ගොඩක් හොඳයි. ඉතින් ඊට පස්සේ අපි මේක බෙටර් එක මේ විදිහට ෆෑන් එකට දා ගන්නවා. ඉතින් ඇලෙන්නේ නැති භාජනයක නම් පොල් තෙල් ගාලා ඔයාලට මේක මේ විදිහට කරගන්න පුළුවන්. ඉතින් දරලිපේ තිබ්බ කියලා ඔයාලා බය වෙන දෙයක් නැහැ. non stick pan එකේ අපි ලිපවත්තු කරගෙන අපි මේක උඩින් රොටි පුච්චන තැටියක් තියලා ඒක උඩ තමයි අපි ෆෑන් එක තියන්නේ. ඒක හින්දා දැලි වදින්නේ නැහැ ෆෑන් එකට. ඉතින් ඒක හින්දා එහෙම ප්‍රශ්නයක් කරගන්න දෙයක් නැහැ. දැන් අපි මේක මේ විදිහට තියාගෙන අපි විනාඩි 15ක් විතර ගින්දර එකම ප්‍රමාණයක තියාගෙන කේක් එක පුච්ච ගන්න ඕන. ඉතින් ගින්දර වැඩි කරගන්නත් එපා. ඔයාලා ගින්දර ගොඩක් අඩු කරගන්න එපා. එහෙම වුණොත් ඔයාලට තව වෙලා යනවා. ඉතින් අපේ ටිමොලි බබත් ඇවිල්ලා ලිපට මිමිනවා පැත්තකට වෙලා ඉඳගෙන. ඉතින් දැන් විනාඩි 15ක් විතර ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔයාලගේ කේක් එක හයි වෙලාද කියලා. ඉතින් දැන් අපි වටින් පුරුල් කරගත්ත කේක් එක ටික දැන් අපි හදන්නේ කේක් එක අනිත් පැත්ත හරව ගන්න. ඉතින් අපි මෙන්න මේ වගේ පිඟානකට අරගෙන තමයි පෑන් එකේ අනිත් පැත්ත දාන්නේ.
ඉතින් මේ පැත්ත විනාඩි 5ක් වගේ කාලයක් ඔයාලට පුච්ච ගත්තම හොඳටම ඇති. ලිපේ ගින්දරත් ඒ ප්‍රමාණයෙන්ම ඔයාලා තියාගන්න දිගටම. ඉතින් විනාඩි 20ක් උපරිම ඕන විනාඩි 25ක් වගේ කාලයක් යනකොට ඔයාලට මේ කේක් එක හදා ගන්න පුළුවන් ලේසියෙන්. ඉතින් දැන් අපි කේක් එක ලිපෙන් ඉවත් කරගන්න තමයි හදන්නේ. දැන් අපි කේක් එක ගානට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ තියෙන අපි හදාගත්ත කේක් එක. ඉතින් මේක සොෆ්ට් එකට තියෙනවා. ඉතින් ඔයාලට මේ පේනවනේ දෙපැත්තම. ඉතින් ඔයාලට අවන් එකක් අවශ්‍යම නැහැ. එහෙම නැත්නම් ගෑස් ලිපක් ඕනෙම නැහැ. ඉතින් මේ වගේ කේක් එකක් ඔයාලට දර ලිපෙත් හදාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් හවස තේ වේලාවට ඔයාලට පොඩි බඩගින්නක් හැදෙන වෙලාවට ඔයාලගේ පොඩිත්තන්ට දෙන්න ගෙදරදී තාමත් ලේසියෙන් හදාගන්න පුළුවන්. පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්න පුළුවන් ලේසි රෙසිපි එකක් තමයි අද අපි ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේ බලන්න මේ කේක් එක. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් මම ආරාධනා කරනවා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. අපි වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මේකත් like එකක් දාගෙන කමෙන්ට් එකක් දාගෙන පුළුවන් නම් share කරන්න අපේ වීඩියෝ එක. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.